ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා දිනට අදාළව රාශි චක්‍රයේ ඉවසීමෙන් සහ දෙඩි කැපවීමෙන් අරමුණු ජය ගන්නා ලග්නයක් වන මකර ලග්නයේ සම්පූර්ණ සහ ගැඹුරු පලාපල විග්‍රහය සමගයි. මකර ලග්න හිමියනි හෙට බ්‍රහස්පතින්දා දිනය කියන්නේ සියලුම ග්‍රහයන්ගේ ගුරුවරයා වන ගුරු ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති වන කර්මයට අධිපති සෙනසුරු ග්‍රහයාගේ විනය සහ මහන්සියත් ගුරු ග්‍රහයාගේ ප්‍රඥාවත් එකට එකතු වුණාම හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය සහ සෞඛ්‍යය ගැන වෙන කවුරුත් නොකියන ගැඹුරුම රහස් ටික අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම හෙට දවසේ ඔබේ මහන්සියේ ප්‍රතිඵල 100 ගුණයකින් වැඩි කරගෙන මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ඊටමත් බලගතු රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. ඒ නිසා වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්ත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම මකර ලග්න හිමියන්ට දෙනෙන ප්‍රධානම දේ තමයි Tamanගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න තියෙන දැඩි උවමනාව සහ වගකීම් සහගත බව. හෙට දවසේ ඔබ කිසිම වැඩක් කල් දාන්නේ නැහැ. සැලසුම් කරපු විදිහටම ඊටමත් පිළිවෙලට ඔබේ දවසේ වැඩ කටයුතු ටික ඔබ අවසන් කරනවා. ඔබේ මේ කැපවීම අනිත් අයට ලොකු ආදර්ශයක් වෙනවා. හැබැයි මකර ලග්න හිමියනි එක පරිස්සම් විය යුතු තැනක් තියෙනවා. සෙනසුරුගේ බලපෑම නිසා හෙට දවසේ ඔබ ඕනෑවට වඩා බරපතල විදිහට හිතන්න පුරුවන්. ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් ආවත් ඒක ලොකු කරගෙන අනාගතය ගැන අනියත බියක්, පෙසිමිසම් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රශ්න දිහා ධනාත්මකව බලන්න හුරු වෙන්න. රැකියාව, ව්‍යාපාර සහ අධ්‍යාපනය. රැකියා කරන මකර ලග්න හිමියන්ට හෙට දවස කියන්නේ Tamanගේ ස්ථාවරත්වයේ ගොඩනගා ගන්න පුරුවන් දවසක්. විශේෂයෙන්ම ඔබ පරිපාලන අංශයේ, ඉංජිනේරු ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් අංශයේ, කන්ස්ට්‍රක්ෂන් හෝ කෘෂි කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නිරත වෙනවා නම් හෙට ඔබේ වැඩ කටයුතු අතිශයින්ම සාර්ථක වෙනවා. ඔබේ ප්‍රධානීන් ඔබේ මහන්සිය දැකලා ඔබට අලුත් වගකීම් පවරන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරිකයන්ට හෙට දවස ඉතාමත් යහපත්. ඉක්මන් ලාභවලට වඩා දීර්ඝකාලීන ලාභ ගෙනෙන ව්‍යාපාරික ගිවිසුම් වලට එළඹෙන්න හෙට ඉතාම සුබයි. අධ්‍යාපනය ලැබෙන දරුවන්ට සෙනසුරුගේත් ගුරුගේත් බලපෑම නිසා පුදුමාකාර ඒකාග්‍රතාවයක් ලැබෙනවා. කොච්චර අමාරු පාඩමක් වුණත් එක දිගට වාඩි වෙලා පාඩම් කරලා ඔළුවට දාගන්න පුළුවන්. මූල්‍ය තත්ත්වය සහ ආයෝජන. මූල්‍ය තත්ත්වය ගැන කතා කරනකොට හෙට දවසේ මුදල් ලැබීම් ඉතාමත් ස්ථාවරයි. හදිස්සි ධනලාභවලට වඩා ඔබ කලින් කරපු ආයෝජනයකින් හෝ ඔබේ මහන්සියෙන් උපයන මුදල් ඔබට අතට ලැබෙනවා. ඉඩම්, නිවාස හෝ ස්ථාවර තෙන්පතුවල මුදල් ආයෝජන කරන්න හෙට දිනය අතිශයින්ම සුබයි. නමුත් මකර ලග්න හිමියනි පොඩි අනතුරු ඇඟවීමකුත් තියෙනවා. මුදල් ඉතිරි කරන්න තියෙන ඕනෑකම නිසාම හෙට දවසේ ඔබ ඕනෑවට වඩා මසුරු වෙන්න පුරුවන්. අත්‍යවශ්‍ය දේවල් වලට පවුලේ අයගේ සතුටු වෙනුවෙන් වියදම් කරන්න පසුබත වෙන්න එපා. සල්ලි තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න කියන එක මතක තියාගන්න. ආදරය, විවාහය සහ පෞල් ජීවිතය. මකර ලග්න හිමියන් Tamanගේ පවුල වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන අය. හෙට දවසේ පවුලේ වගකීම් වැඩිපුර ඔබේ කර මතට වැටෙන්න පුළුවන්. ඒ වගකීම් ඔබ ඊටමත් සතුටින් ඉටු කරනවා. අවිවාහිත අයට හෙට දවසේ Tamanට වඩා වයසින් හෝ බුද්ධියෙන් මුහු කුරා ගන්න ඊටමත් ස්ථාවර සහකරයෙක් මුණ ගැහෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. පෙම්වතුන් සහ විවාහිත අය විශේෂයෙන්ම මතක තියාගන්න හෙට දවසේ ඔබේ ආදරය වචනෙන් ප්‍රකාශ කරන්න ටිකක් මැලි වෙන්න පුළුවන්. වැඩ රාජකාරී අස්සෙවත් සහකරියට ආදරණීය වචනයක් කියන්න අමතක කරන්න එපා. නැත්තම් ඔවුන්ට ඔබ ගැන වැරදි වැළතීමක් එන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය. සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරනකොට හෙට දවසේ සෙනසුරුගේ බලපෑම නිසා මකර ලග්න හිමියන් Tamanගේ අස්ථි පද්ධතිය, හන්දිපත් සහ දත් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දනහිස්වල වේදනා, කොන්දේ අමාරු හෝ කැල්සියම් ඌනතා වගේ දේවල් මතුවෙන්න පුළුවන්. එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා වැඩ කිරීමෙන් වළකින්න. ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි. හෙට දවස සඳහා විශේෂ උපදෙස් සහ ශාන්ති කර්ම. 2026 මාර්තු 19 වෙනි බ්‍රහස්පතින්දා දවස ඔබේ ජීවිතයේ ස්ථාවරම දවසක් කරගන්න නම් උදෑසනම අවදි වී බුදුරජාණන් වහන්සේට හෝ ඔබේ ආගමික ශාස්ත්‍රවරයාට නිල් සහ කහ පැහැය මල් පූජා කර දවස ආරම්භ කරන්න.
හෙට දවසේ ඔබ අනිවාර්යෙන්ම කළ යුතු විශේෂ රහස් සාන්ති කර්මය තමයි මහමග වැඩ කරන කමුරුවෙකුට එහෙමත් නැත්නම් අසරණ වයසක වැඩිහිටියෙකුට ආහාර වේලක් හෝ යම් මුදලක් පරිත්‍යාග කිරීම කියන එක. එයින් සෙනසුරු සහ ගුරු ග්‍රහයන්ගේ බලය එකවර සක්‍රිය වෙලා ඔබේ රැකියාවේ සහ ව්‍යාපාරවල සියලුම බාධක ඉවත් වෙලා මහා ධනයක් ගලාගෙන එනවා. හෙට දවසේ ඔබට ජයගෙන එන සුබ වර්ණය වෙන්නේ තඩ නිල් සහ කහ පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 8. ඉතින් මකර ලග්න හිමියනි ඔබේ මේ නොසැලෙන කැපවීම සහ ගුරුගේ ප්‍රඥාව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජය ගන්න. මේ විස්තරය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් මකර ලග්නය කියලා කමෙන්ට් කරන්න. හැමදාම මේ වගේ ඊටමත් නිවැරදි සහ ගැඹුරු පලාපල විස්තර දැනගන්න අපේ ලග්න පලාපල channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. ස්ථාවර ජයග්‍රාහී හෙට දවසක් වේවා.